Hi everyone. මගේ අතේ පොතක් තියෙනවා. මේ පොත මම ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ගත්ත පොතක්. කියන්නේ විශේෂයෙන්ම මම සේල්ස් ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරනකොට ගත්ත පොතක්. මේ පොත මට ගොඩාක් හෙල්ප් වුණා, උදව් වුණා. සේල්ස් දිහා වෙනස් විදිහකට බලන්න. නැත්තම් සේල්ස් හරි පොසිටිව් විදිහට හැපි විදිහට කරන්න. සෙලින් කියන ටොපික් එක ඇහුනොත් ගොඩක් කට්ටිය ඩිෆෙන්සිව් වෙනවා. ඒ කියන්නේ ආරක්ෂිත වෙනවා. ටිකක් මැලි ගතියක් දක්වන සේල්ස් කරන කෙනෙට කතා. ඉතින් මේ පොත මේකේ නම තමයි Stop Acting Like a Seller and Start Thinking Like a Buyer කියන එක. ඒක buyer කෙනෙක් විදිහට ඔයා හිතන්න පුරුදු වෙන්න. buyer කෙනෙක් විදිහට මිලදී ගන්න පුද්ගලයා හිතන විදිහට ඔයා හිතන්න පුරුදු වුණොත් buyer කෙනෙක් buying process එක යන්නේ. ඒ කියන්නේ මිලදී ගන්න ක්‍රියාවලියක් තියෙනවා. ඒක තමයි එයා යන්නේ. ඒතර සෙලර් කෙනෙක් කියන්නේ විකුණන පුද්ගලයා යන්නේ සෙලිං ප්‍රොසෙස් එක. හැම වෙලාවෙම වෙන්නේ සේල් එකක් අසාර්ථක වෙන්නේ බයිං ප්‍රොසෙස් එකයි සෙලිං ප්‍රොසෙස් එකයි ඝට්ටනයක් එනවා. මොකද සේල්ස් ප්‍රොසෙස් එක යන එක්කෙනා යන විදියට නෙවෙයි කස්ටමර් නැත්තම් ප්‍රොස්පෙක්ට් කැමති මිලදී ගන්න. ඔන්න ඔය තැනදී අපිට පුළුවන් නම් සෙලර් කෙනෙක්ට බයර් හිතන විදිහට හිතන්න. එයාගේ ප්‍රොසෙස් එකට සපෝට් කරන්න. ඔයාට හරි ලස්සනට හැපීලි ඒ සේල් එක කරන්න පුළුවන්. ඉතින් මේකට මේ පොතේ රෙකමන්ඩ් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක තමයි ඩෙල්ටා කියන්නේ. ඩෙල්ටා කියන ප්‍රොසෙස් එක හරි ඉන්ට්‍රස්ටිං. දැන් මේ ප්‍රොසෙස් එකේ මේකේ කියන්නේ ඉස්සලම ඩී වලින් කියන්නේ මොකද්ද? හොඳ ප්‍රොස්පෙක්ට්ස්ලා බේස් එකක් ඩිවලොප් කරගන්න කියලා. ඔයා මොකද්ද ඔයාගේ ප්‍රොඩක්ට් එක, ඒ ප්‍රොඩක්ට් එක කාටද ඕන කියන මාකට් එක ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න, ඩිවලොප් කරගන්න. ඊට පස්සේ ඩෙල්ටා එකේ ඊළඟ අකුර තමයි E එක. E එකෙන් අපි කරන්නේ එන්ගේජ් වෙන්න ඕනේ ඒගොල්ලොත් එක්ක. එන්ගේජ් වෙන්නේ අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නම් ඒගොල්ලෝ කැමති. කතා කරන්න කැමති දෙයක් අපි ඒගොල්ලොත් එක කතා කරන්න ඕන. හරිද? අපිට ඕන දේ කතා කරලා දැන් ගොඩක් සේල්ස් කරන අය ඉස්සෙල්ලාම ගිහිල්ලා කතා කරන්නේ Tamanට ඕන දේනේ. නෑ. ඔයා ගිහිල්ලා කතා කරන්න ඕන කාත් එක්ක හරි මීට් වුණාම එයාට මීනින්ග්ෆුල් දෙයක් කතා කරන්න ඕන. ඒ කන්වර්සේෂන් එකේ තමයි ඔයා සම්බන්ධ වෙන්නේ. ඊළඟට ඒ කන්වර්සේෂන් එක යනකොට L එකෙන් කියන්නේ ඔයා ලර්න් කරන්න ඕන, ඔයා ඉගෙන ගන්න ඕන එයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. එයා මේ මොහොතේ ඉන්න සිටුේෂන් එක මොකක්ද? මේ මොහොතේ එයාට තියෙන චැලෙන්ජස් මොනවද? මේ මොහොතේ එයාගේ ප්‍රයොරිටිස් මොනවද කියලා ඔයා හොයාගන්න ඕන. ඒක තමයි තුන්වෙනි එක. දැන් ඔන්න ඩිවලොප් කරා ප්‍රොස්පෙක්ටිව් බේස් එකක්, එන්ගේජ් වුණා මීනින්ග්ෆුල් විදිහට, අර්ථවත් විදිහට. ඊළඟට ඔයා එයාගේ ඉගෙන ගන්නවා එයාගේ ප්‍රයොරිටිස් මොනවද කියලා ඉගෙන ගන්නවා. දැන් ඔයාට තියෙන්නේ මොකද්ද? ඊළඟට ඔයා කළ යුතු දේ තමයි ඔයා කියන්න ඕන එයාට ටෙල් T එක. ඔයා එයාට කියන්න ඕන කොහොමද ඔයාගේ ළඟ තියෙන සොලියුෂන්ස් හෙල්ප් වෙන්නේ එයාට එයාගේ ලයිෆ් එකේ වැලියු එක වැඩි කරගන්න. මතක තියාගන්න සෙලින් කියලා කියන්නේ වැලියු ඇඩින් ප්‍රොසෙස් එක. ඔයා ඉස්සරහා ඉන්න බයර්ට වටිනාකම් එකතු කරන ප්‍රොසෙස් එක ඔයා ඉන්නේ. නැතුව ඔයා එයාට යමක් දීලා මුදල් ගන්න එක්ස්චේන්ජ් නැත්තම් යම් කිසි දෙයක් හුවමාරු කර ගැනීමක් නෙවෙයි. ඕනම සේල්ස් පර්සන් කෙනෙක් ප්‍රොස්පෙක්ට් කෙනෙක් එක කතා කරලා ඉවර වෙලා ඔයාගේ සර්විස් එකක් එයා ලබා ගත්තට පස්සේ එයාගේ වටිනාකම වැඩි විය යුතුමයි. ඒක තමයි සේල්ස් ප්‍රොසෙස් එකේ වටිනාම කොටස. ඔයා මැච් කරන්න ඕන ඔයාගේ සොලියුෂන් එක ඔයාගේ ප්‍රොස්පෙක්ට් දෙ නැත්නම් බයර්ගේ නීඩ් එකට. දැන් ඔන්න ඔයාගේ කතන්දරේ කිව්වා. ඔයාගේ සොලියුෂන් එක කොහොමද එයාගේ වටිනාකම වැඩි කරන්න කියලා කිව්වා. ඊළඟට අවසාන එක තමයි ඒක ඔයා අහන්න ask කියන්නේ එයාව කමිට් කරගන්න ඕන. නැත්නම් එයාව සම්බන්ධ කරගන්න ඕන. එහෙම නැත්නම් එයාගෙන් කැපවීම ගන්න ඕන මේ ක්‍රියාවලිය සමාප්ත කරන්න. එහෙම නැත්නම් එයාගේ තියෙන සිටුේෂන් එක ඉම්ප්‍රූව් කරන්න, එයාගේ තියෙන වටිනාකම් වැඩි කරන්න අපි මේ දේ පටන් ගමු කියලා ඔයා ඉල්ලීමක් කරන්න ඕන. මතක තියාගන්න
සෙලිං වල ආස් නැත්තං ඒ කොන්වර්සේෂන් එකක් විතරක් වෙනවා එතන එක ගණ දෙනුවක් විදිහට පරිවර්තනය වෙන්න මොකද අපි ඉගෙනගෙන තිනවා බය ඉනර්ෂියා කියලා දෙයක් ඉනර්ෂියා නිෂ්ක්‍රීය තැනක් එනවා සේල්ස් ප්‍රොසෙස් එකේ යද්දී ඔයා සෙලිං කරද්දී එක තැනකදී කස්ටමර් කැමති වුණත් එයා දැන් මට මේක දෙන්න කියන්නේ දැන් මේක මට ගන්න උදව් කරන්න කියන්නේ එයා නිශ්ශබ්ද වෙනවා ඉනර්ෂියා කියන්නේ නිශ්ශබ්ද වෙන අවස්ථාව අන්නේ වෙලාවේදී ඔයා යෝජනාවක් කළ යුතුමයි නැත්නම් අපි ඒකට කියනවා ක්ලෝසිං ටෙක්නික්ස් මම ඒක ක්ලෝසිං ටෙක්නික්ස්ම කියන්න කැමති නෑ හැබැයි ඔයා උදව් කරන්න ඕන එයාගෙන් අහන්න ඕන එයාට සපෝට් කරන්න ඕන අපි මේක පටන් ගමුද කියලා. ඉතින් මේ ඩෙල්ටා ප්‍රොසෙස් එක ගැන මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක වැඩි කතා කරනවා මේක හරි ඉන්ටරෙස්ටිං දෙයක්. මේක ඔළුවට හරියට දාගත්තොත් මේක ඕනෑම ප්‍රොඩක්ට් එකකට හරි ඕනෑම සර්විස් එකකට හරි ඕනෑම කොන්වර්සේෂන් එකකට හරි ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් මේක හොඳ ප්‍රොබ්ලම් සෝල්විං ප්‍රොසෙස් එකකටත් හරි. ඉතින් මේක ඉගෙන ගන්න මම මේක ගැන ඉදිරියට ඔයාලට ගොඩක් විස්තර දෙන්නම්. ඉතින් අපි හම්බෙමු කතා කරමු ඔයාගේ හැපි සෙලිං කියන එක ඉම්ප්‍රූව් කරගන්න මම උදව් කරන්න. එහෙනම් good luck and all the best.